රාක්ෂ අලුත් කන්ටෙන්ට් එකක් වැඩි කතා නැතුව අපි වැඩේ පටන් ගන්න යමු. මෙන්න මේ මිරිස් කරල හපලා විනාඩි දෙකක් ඉන්න තමයි තියෙන්නේ. විනාඩි දෙකකට කලින් මෙන්න මේ දෙක බිව්වොත් මම පාර දිනවා. එසේ නැතිනම් විනාඩි දෙකකට පස්සේ බිව්වොත් පාර දින්නේ නැහැ. අපි ස්ටොප් වොච් එක දානවා. මේක කණ්ඩායි යන්නේ. එහෙනම් වැඩි කතා නැතුව පටන් ගමු. स्टार्ट करा තප්පර 28ක් ගියා. දැවිල්ලයි වික්කත් වෙනවා. ගිල්ලා ඉන්න අමාරුයි. හරි කොහොම හරි කතාවක් කියන්නත් ඕනේ. නෝර්වේ අර්ලින් හාලන්ඩ් ලෝක ප්‍රසිද්ධ ෆුට්බෝල් ප්ලේයර් අර්ධ පූර්ව වටේට ගෙනාව FIFA වර්ල්ඩ් කප් එකේ. එතකොට නෝර්වේ ජනතාව ඔහුව සමරන්න ගියා. නෝර්වේ කිව්වම මැග්නස් කාල්සනුත් ඉන්නවා චෙස් වල. ෆුට්බෝල් සහ චෙස් වල මැග්නස් කාල්සන්, ෆුට්බෝල් වල නම් හාලන්ඩ්. තව විනාඩි තප්පර ගානයි තින්නේ. තප්පර 30ක් ඉන්න ඕනේ. ඇත්තරම සරයි පළවෙනි පාට හැපුවේ අපි සින්දුවකුත් ආවා. සරගින්නෙත් බරු නොහදුන මින්දදරුන් මාදීනි සලර රජුන් පවා ඇගෙනතු හමුණුදා මූලාවේනි පිරුණු වදන් මතකින් නැගෙයේතු තොල් අතරින් නූරාගීනි නොසන්සිනා පවසින් සිටිමා දෙපාසල් දනින් කාමි සලර රජුන් පවා ඇගෙනතු හමුණුදා මූලාවේ. හරි විනාඩි දෙකට වැඩි හිටියා. ඔන්න එක ගියා. තේටි අබෝ උණු තේක ඊළඟ කන්ටෙන්ට් ගමු. රාක්ෂ